28 සරල රේඛාව ගාන A ඍණ 1 2 සහ B ඇල්ෆා බීටා වේ. AB හි ලම්බ සමච්ඡේදකේ අටයි x ධන 6යි y ඍණ 29 සමානයි බිඳුව බව පෙන්වනවා. බිඳුව වේ ඇල්ෆා සහ බීටා සොයන්න. දැන් ඇල්ෆා බීටා හොයන්න සමීකරණ කීයක් ඕනේද? දෙකක් ඕනේනේ. එහෙනම් මේකේදී තොරතුරු දෙකක් අපිට ගන්න වෙනවා. එකක් පුතේ මේ රේඛා දෙක ලම්බක නිසා දෙන්නගේ අනුක්‍රමන වල ගුණිතය කීයද? ඍණ 1 වෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ අපි අනුක්‍රමණය ගන්න පුළුවන් පුතේ 8යි x එහා පැත්තට ගෙනා ඍණ 8යි ඍණ 8 6න් බෙදුනහම ඍණ 4 බෙදීම 3යි. මෙයාගේ අනුක්‍රමණය. මෙයාගේ අනුක්‍රමණය m2. එහෙනම් m1 ගුණ කිරීම m2 පුතේ ඍණ 1ක් වෙන්න ඕනේ. m1 එනවා ඍණ 4 බෙදීම 3යි. m2 වෙන්නේ පුතේ y වෙනස බෙදීම x වෙනස සමානයි ඍණ 1යි. එහෙනම් මෙතනින් එනවා ඍණ 4යි බීටා ධන 8. මෙයා එහා පැත්තට යවනවා පුතේ ඍණ 3යි ඇල්ෆා ධන 1. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් ඍණ 4යි බීටා ධන 8. මෙතනින් එනවා ඍණ 3යි ඇල්ෆා ඍණ 3. මේ දෙන්න එක පැත්තකට ගන්නවා 3යි ඇල්ෆා ඍණ 4යි බීටා. මෙයා එහා පැත්තට ගියාපුවම ඍණ 11යි. පළවෙනි සමීකරණය. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් තව හින්ට් එකක් හොයා ගන්න ඕනේ. මොකක්ද හින්ට් එක? මේ රේඛාව පුතේ මේ රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා නේද යන්නේ. එහෙනම් දෙපැත්තේ ඛණ්ඩාංක දන්න හින්දා මෙතන මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක ගන්න පුළුවන්ද බැරිද මට? පුළුවන්. කොහමද? ඛණ්ඩාංක දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. ඇල්ෆා ඍණ 1 බෙදීම 2යි. බීටා ධන 2 බෙදීම 2යි. දැන් ඔය ඛණ්ඩාංකයේ පුතේ මේ රේඛාව මත තියෙන නිසා මේ ඛණ්ඩාංක මගින් මේ සරල රේඛාවේ සමීකරණය මොනවා වෙන්න ඕනද? තෘප්ත කරන්න ඕන. එහෙනම් මම ගන්නවා එක ඇල්ෆා ඍණ 1 බෙදීම 2, බීටා ධන 2 බෙදීම 2 ලක්ෂය. අටයි x ධන 6යි y ඍණ 29 සමානයි බිඳුව මත බැවින් කෙලින්ම පුතේ ආදේශ කරන්න 8යි x වෙනුවට ලියන්න ඇල්ෆා ඍණ 1 බෙදීම 2, 6යි y වෙනුවට ලියන්න බීටා ධන 2 බෙදීම 2 ඍණ 29 සමානයි බිඳුව. 8යි ඇල්ෆා ඍණ 8 ධන 6යි බීටා ධන 12 ඍණ 58 සමානයි බිඳුව. නම් මෙතනින් එනවා 8යි ඇල්ෆා ධන 6යි බීටා සමානයි. මෙතනින් එනවා පුතේ ධන 4යි ඍණ 54. දෙකෙන් බෙදන්න 4යි ඇල්ෆා ධන 3යි බීටා ධන 27 දෙවන සමීකරණ. එක වැඩි කරනවා 3න් දෙක වැඩි කරනවා 4න් එකතු කරන්න සමීකරණ දෙක. එතකොට මෙයා 3 වෙනවා 9යි. අරය 4න් වැඩිනහම 16යි. 25යි ඇල්ෆා. ඍණ 33යි. ධන 108යි. හත්ත පහයි 25යි ඇල්ෆා. ඇල්ෆා සමානයි 3ක් දෙන්න. ආදේශ කරන්න මෙතෙන්ට හරි මෙතෙන්ට හරි. බීටා 5ක් දාවේ. හරිනේ. හරිනේ.